Hi guys, konnichiwa. අද මම ඔයාලට පෙන්වන්න යන්නේ මගේ අලුත් ඇපාර්ට්මන්ට් එක. මම තොකුෂිමා වල ඉඳන් ශිසුෝකා වලට ආවා. ජපාන් වලට ආවට පස්සේ ෆයිනලි මට හොයාගන්න පුළුවන් වුණා කම්ෆර්ටබල් ප්ලේස් එකක්. මම මේ ඇපාර්ට්මන්ට් එක ගත්තේ ලියෝ පැලස් ළගෙන්. ලියෝ පැලස් එකේ වර්ක් කරන කේෂර මාරසිංහ මට ගොඩක් උදව් කරා. ඇපාර්ට්මන්ට් එකේ ඩොකියුමන්ට් වැඩ ඉඳලා තොකුෂිමා ඉඳලා ශිසුෝකා එනකම් තිබුණ හැම වැඩකටම ඇත්තටම කේෂර ගොඩක් ලොකු සහයෝගයක් ලබා දුන්නා. මම සෙන්මොන් ගක්කෝ යන්න ඕන නිසා තමයි තොකුෂිමා ඉඳලා ශිසුෝකා වලට ආවේ. ඒ නිසා මේක මගේ ලයිෆ් එකේ නිව් ස්ටාර්ට් එකක්. අපි බලමු දැන් මගේ ඇපාර්ට්මන්ට් එක කොහොමද කියලා. මේ ඇපාර්ට්මන්ට් එක ගත්තේ ෆර්නිචර්ස් එක්කම තමයි. ටීවී එක, ෆ්‍රිජ් එක, කුකර් එක, මයික්‍රෝවේව් oven එක, වොෂින් මැෂින් එක මේ ටිකත් එක්කම තමයි මම ගත්තේ. ඒක නිසා මට ගොඩක් පහසු වුණා වැඩ ටික කරගන්න. නැත්තම් මම මෙහාට ආවට පස්සේ ඔක්කොම ගන්න ඕනි දේවල් ටික ඔක්කොම හොයන්න එපයි වෙන වෙනම. මේ තියෙන බාත්රූම් එක වෙන වෙනම තමයි තියෙන්නේ. බාත්රූම් එකයි කොමඩ් එකයි කොමඩ් ඒරියා එක. කොමඩ් එකේ වොෂ් ලයිට් එකක් තියෙනවා. ගොඩක් ඒ වගේ එහෙම නැහැනේ. මෙහෙ ඔය තියෙන්නේ IH කුකර් එකක්. මේක ඉලෙක්ට්‍රික් හීට් එකකින් තමයි රත් වෙන්නේ. ගින්දර එන්නේ නැහැ. ගෑස් ලිපිට වඩා සේෆ් මේක. මේ ඇපාර්ට්මන්ට් එක 2K ඇපාර්ට්මන්ට් එකක්. දෙන්නෙක්ට ඉන්න පුළුවන්. ගොඩක් ලොකු ඉඩකඩක් තියෙනවා. ඔයාලට මේ වීඩියෝ එක දකිද්දි පේනවා ඇති එක. ඔය මගේ බැල්කනි එක. ඇත්තටම හරිම ආසයි මම ඉන්න තැන ලස්සනට තියාගන්න. මම තොකුෂිමා වල ඉද්දිත් ඒ වගේ තමයි මගේ රූම් එක මම ලස්සනට තියාගෙන හිටියේ. එතකොට ඉතින් අපි එක ඇපාර්ට්මන්ට් එකක හිටියේ යාළුවෝ 3 දෙනෙක් එක්ක. එක ඇපාර්ට්මන්ට් එකේ 3 දෙනයි. ඉතින් මම මගේ රූම් එක හරි ලස්සනට තියාගත්තා. දැන් ඉතින් මම තනි ඇපාර්ට්මන්ට් එකක් අරගෙන ඉන්නේ. හැමදේම වෙනස් වෙනවා ඉතින්. එහෙම තමයි. මට අඩුපාඩු ගොඩක් ගන්න තියෙනවා මේකට. මං තාම ආව විතරනේ. මං ඒ ටිකත් හිමීට ටික හදා ගන්නවා. දැන් ඉතින් හැමදේම අලුත් නිසා අලුත් ජොබ් එකක් හොයාගන්න ඕනේ. දැන් තව ගොඩක් වැඩ තියෙනවා. ඒ ටිකත් ඉතින් මම කොහොම හරි කරගන්නවා. ඉතින් මම හිතුවා මම අලුත් තැනකට ආව නිසා ඔයාලත් එක්ක මේ සතුට ෂෙයා කරගන්න. මම ෆොටෝස් ටිකත් අප්ලෝඩ් කරා. ඒ ටිකත් බලන්න. ඇත්තටම මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා ලියෝ පැලස් එකට. අලුතින් ඇපාර්ට්මන්ට් හොයන කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් ලියෝ පැලස් එකට කතා කරලා ඇපාර්ට්මන්ට් එකක් ගන්න පුළුවන්. ඇත්තටම කිසිම බයක් සැකක් වෙන්න දෙයක් නැහැ. එයාලා හරිම පිළිවෙලට ලස්සනට ඒ වැඩ ටික කරලා දෙනවා. මටත් එහෙම තමයි. මම ඇත්තටම එයාලව අඳුරන්නෙත් නැහැ. කවුද කියලා දන්නෙත් නැහැ. ඒ වුණාට හරි ලස්සනට මගේ වැඩ ටික කරලා දුන්නා. එහෙනම් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. මම තවත් ලස්සන බ්ලොග් එකක් අරගෙන එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.